මම අද කතා කරන්නේ මානසික රෝග අතුරින් ටිකක් විශේෂ ඒ වගේම වැඩිපුරම කතා බහට ලක්වෙන රෝගී තත්ත්වයක් පිළිබඳවයි. ඔයාලා හැමෝම දන්නවා මේ ගැන විෂාදය කියන රෝගී තත්ත්වය. මේ ගැන ඔයාලා හුඟක් දන්නවා. ඉතින් විෂාදය කියන දේ අපි කොහොමද හරියටම අපිට තියෙනවා කියලා දැනගන්නේ. නිින්ද නොයාම, එහෙම නැත්නම් වැඩිපුර නිින්ද යන එක, කෑම අරුචිය, එහෙම නැත්නම් වැඩිපුර කෑම කන්න හිතෙන එක, ඒ වගේම තමා නොවටිනා පුද්ගලයෙක් වගේ දැනීම, තමන්ට සිය දිවි නසා ගැනීමට හිතීම, හැම දෙයක් ගැනම අසුභවාදී විදිහට හිතෙන එක, ඔයාට අවධානය එක තැනක නාභිගත කරගන්න බැරි නම්, ඒ වගේම ඔයාට කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැත්නම්, ඔයාට කම්මැලිකමක් වගේ දැනෙනවා නම්, ඔයාට තදබල වෙහෙසක්, ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාවයක් වගේ ශක්තිය අඩුවීමක් දැනෙනවා නම්, හේතුවක් නැතුවත් අඬනවා නම්, මෙන්න මේ වගේ ලක්ෂණ සති 2කට වඩා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා මනෝවෛද්‍ය උපදෙස් සහ මනෝ උපදේශනයට යොමු වෙන්න ඕනේ. විෂාදය වැළඳෙන්න හේතු කිහිපයක් බලපානවා. පාරිසරික සාධක, මානසික සාධක, ඒ වගේම ස්නායු සම්ප්‍රේෂකවල වෙනස්කම්. මේ විෂාදයේදී සිද්ධ වෙන්නේ ඔයාගේ ආතතිය වැඩි වෙන නිසාම ඔයාගේ ආතති හෝමෝනය වෙන කෝටිසෝල් හෝමෝනය අධිකව මොළයෙන් ශ්‍රව්‍ය වීම. එතකොට ඔයාගේ මුළු ඇඟම ඒ හෝමෝනය යටතට තමයි ගැනෙන්නේ. ඒ නිසා තමයි ඔයාට අර මම කියපු රෝග ලක්ෂණ හැම දෙයක්ම ඇති වෙන්නේ. ඉතින් මනෝපදේශනය ගැන බොහෝ අය අපෙන් අහන එක දෙයක් තමයි විෂාදයට බෙහෙත් ගන්නම ඕනේද කියලා. ඉතින් මොළයේ ස්නායු සම්ප්‍රේෂක නැවත යථා තත්ත්වයට පත් කරන්න මනෝපදේශනයෙන්වත් මනෝචිකිත්සාවෙන්වත් හරියටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අනිවාර්යෙන් මනෝ වෛද්‍ය උපදෙස් පතන්නම ඕනේ. බොහෝ අය අපි ළඟට ඇවිත් කියන කාරණේ තමයි අනේ අපිට බෙහෙත් වලට නම් හුරු වෙන්න බෑ කියලා. නෑ. මේකෙන් බෙහෙත් වලට හුරු වීමක් සිද්ධ වෙන්නේ නෑ. බෙහෙත් පාවිච්චි කරන්නේ බොහොම කෙටි කාලයක්. ඔබ මනෝපදේශනයත් එක්කම බෙහෙත් පාවිච්චි කරොත් අනිවාර්යෙන් ඉක්මන් සුවය ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම විෂාදයෙන් ගැලවෙන එක ඔයාට අමාරු වෙන්නේත් නැහැ. ඔයාට හරි ඔයා ළඟම ඉන්න කෙනාට හරි මෙන්න මේ විදිහට විෂාදී ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යෙන්ම එයාව මනෝවෛද්‍යවරයෙක් සහ මනෝපදේශකවරයෙක් ළඟට යොමු කරන්න.